කූඹියා සහ තනකොළ පෙත්තා. එක්තරා ලස්සන ගිම්හාන දවසක තනකොළ පෙත්තා කිසිම කරදරයක් නැතිව සින්දු කියමින් විනෝද වෙමින් හිටියා. ඒ වෙලාවේ එතනින් ගිය පුංචි කූඹියෙක් තමාගේ බරටත් වඩා ලොකු බඩඉරිඟු වැටයක් කර තබාගෙන බොහෝම අමාරුවෙන් ඇදගෙන ගියා. කූඹියාළුවේ මේ වගේ ලස්සන දවසක මොකටද ඔය හැටි මහන්සි වෙන්නේ? එන්න මාත් එක්ක සින්දුවක් කියන්න. තනකොළ පෙත්තා කූඹියාට කිව්වා. මම ශීත කාලය සඳහා කෑම එකතු කරනවා. ඔයත් දැන් මේ ගැන හිතුවොත් හොඳයි. කූඹියා පිළිතුරු දුන්නා. නමුත් තනකොළ පෙත්තා එය ගණන් නොගෙන දිගටම සෙල්ලම් කළා. වැඩි කල යන්න කලින් දැඩි ශීත කාලය උදා වුණා. මුළු පරිසරයම හිමෙන් වැසී ගියා. කිසිම කෑමක් සොයාගන්න තිබුණේ නැහැ. කෑම නැතිව බඩගින්න සිටි තනකොළ පෙත්තා කූඹියාගේ ගෙදරට ගොස් කෑම ටිකක් ඉල්ලුවා. අනේ කූඹියෝ මට හරිම බඩගිනි. කන්න මොනවා හරි දෙන්න. ගිම්හානේදී මහන්සි වූ නිසා කූඹියාට එතිතරම් කෑම තිබුණා. අනාගතය ගැන නොසිතා වැඩ කිරීමේ ආදීනව තනකොළ පෙත්තාට එදා වැටහුණා. අනේ මට සමාවෙන්න කූඹියෝ. මාත් අද ඉදම් මහන්සි වෙලා වැඩ කරනවා. යාළුවනේ අද වීඩියෝ එක කොහොමද? ලස්සනයි නේද? ඉතින් මේ වගේ තවත් ලස්සන කතන්දර අහන්න සින්දු කියන්න අපේ channel එකට එකතු වෙන්න. පහළ තියෙන රතු පාට subscribe button එකයි bell එකයි click කරන්නකෝ. මම ඔයාලගේ පංචා. ටටා